හෙලෝ කට්ටිය කොහොමද ඉතින් අද වීඩියෝ එකෙන් ගෙනාවේ ගේම් ප්ලේ එකක්. ඉතින් මං හිතුවා දිගටම මේකේ ගේම් ප්ලේ වීඩියෝස් දාන්න. මේ ගේම් එක තමයි Far Cry 3. මේකේ මේ මිෂන් එක තියෙන්නේ අපිට පැල වගේක් පුච්චන්න. ඉතින් අපි මේ ගන්න එක ගන්න තමයි ඇවිල්ලා ඉන්නේ. ඉතින් අපිට මේ හම්බ වෙන්නේ ෆයර් ගන්න එක. That's only an Italian thing. Only Italians can say that. It's like spraying furniture gold. You know what I mean? Anyway, here's the gun. Wow. අපි ගන්න එක ගමු. That's what I like to hear. තාම නෑ. තාම ගන්න බෑ. Yeah, I got it. I'm trusting you on this thing with Hoyt. හරි. ඔව්. අපිට දැන් ගන්න පුළුවන් ගන්න එක. හරි ගන්න එක ගත්තා. අපිට ලොකේෂන් එකක් දෙනවා මැප් එකේ. අපි බලමු ඉස්සරහට ගිහිල්ලා. ඉතින් මේකේ පොඩ්ඩක් ගේම් එක ලැග් වෙන ඇති. මගේ කියන්නේ මේ ලොකු PC එකක් නෙමෙයි තියෙන්නේ. සාමාන්‍යයෙන් පොඩ්ඩක් ලාට වගේ ලැග් වෙනවා. මම මෙහෙමයි මං වාහනයක යන්නේ. මේ වාහනයක ගියොත් මේ අර කට්ටියට මාට්ටු වෙන හින්දා මම වාහනයක යන්නේ. මං ගොඩම්ම මිෂන් වලට යන්නේ පයින්. ඒ කියන්නේ මේ වගේ කැලවල් වලින් තමයි යන්නේ, කැලවල් මැද්දෙන්. මොකද මේ අපි වාහනේ ගියොත් ඒ සද්දෙට එහෙම ඒගොල්ලෝ ඊට පස්සේ අපිට ෂූට් කරනවා. ඊට පස්සේ මිෂන් එක ගහන්න වෙන්නේ අපිට. මං කරන්නේ ඉතින් ෂේප් එකේ කැලේ පැත්තෙන් යන එක. හැබැයි ටිකක් භයානකයි. මොකද මේ කොටිත් ඉන්නවා. කොටි අර පැස්බොරා පැස්බොරෝ වගේ ඉන්න අර අමුතු අර සත්තු జాතියක් නිල් පාට අන්න උන් කොටනවා. හරි අපි මැප් එකට ගියා. මැප් එකෙන් බලමු මේ තියෙන මෙතන තමයි ලොකේෂන් එක තියෙන්නේ. මීටර් 600 ගානක් තියෙන්නේ. 670 ගාන. ඉතින් මේ තනකොළ පැත්ත ඔය කඳුවල මේ තනකොළ තියෙන පැත්තෙන් යන්න පුළුවන්. ඔයගොල්ලන් නගින්න පුළුවන්. අර වගේ මේ තනකොළ නැති පැති වලින් ගියාම ලිස්සනවා. දැක්කන් එතන ලිස්සුවා. දැන් මම ඔය තනකොළ පැත්තෙන් ගියාම කෙලින්ම උඩට යන්න පුළුවන්. මේ හරියනම් හැබැයි සත්තු නෑ ගොඩක්ම. ඉතින් ග්‍රැෆික් එහෙමත් හොඳයි මේ ගේම් එකේ. අර දැන් මගේ PC එක low end PC එකක් ඉඳලා මම මේ ග්‍රැෆික් ටිකක් මීඩියම් දාලා තියෙන්නේ. නැත්තම් මේ ගේම් එකේ මේ ග්‍රැෆික් එහෙම සුපිරි. ඉතින් මේ වගේ පීනලා තමයි යන්න තියෙන්නේ. මං ඒ කියන්නේ මේ වාහනෙන් යන්න ටිකක් අවුල් මට. ඒ කියන්නේ අරුන් එඩි තිබ්බාම මිෂන් එකට යන්න බෑනේ අපි ලේසි. හරි තව පොඩි දුරයි තියෙන මීටර් 200 ගානයි. ඉතින් මේ කඳු වලින් ඕගොල්ලෝ බහිනකොට මෙන්න මෙහෙම බහින්න. එකපාරම යන්න එපා ඉස්සරහට. එතකොට වැටෙනවා. ඉතින් මේ වගේ බැස්සහම ඒ කියන්නේ ඔතනින් ලිස්සලා තමයි යන්නේ. අපිට ලිස්සලා ගාන්ට එක කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. වැටෙන්නේ නැතුව. දැන් මේකෙත් මම මෙන්න මෙහෙම යන්නේ. දැන් අපි ඇවිල්ලා තියෙන වගාවට. අර අතෙන්ට යන්න ඕනේ. තව 100 ගානක් වගේ තමයි තියෙන්නේ. මේ මිෂන් එකම මං ගහන්න ඇති 10 පාරක් විතර. ටිකක් අමාරු. ඒ කියන්නේ පුච්චන්න යනකොට තමයි අමාරු. මේගොල්ලන්ට වෙඩි තිබ්බට වැඩක් නැහැ. මොකද අපි තියන්න එන සෙට් එකක් එනවායි. ඒ කියන්නේ ඔටෝම එනවා ඇති. මං ඔක්කොම හිස් කරා. ඒත් අපි පොඩ්ඩක් එහාට මෙහාට යනකොට එක තැන් වලින් කට්ටිය නිකම්ම මතුවෙනවා. දැන් මං ළඟටම ඇවිල්ලා ඉන්නේ. හරි. ඉතින් මේ වගා අපිට තියෙන පහක්. ඒ වගා පහ අපිට පුච්චන්න තමයි තියෙන්නේ.
ඊට අමතරව තව වගා දෙකක් තියෙනවා මෙන්න මේ වගාව. අපිට මේ දෙකත් පුච්ච ගන්න ඕනේ. එතකොට වගා 7ක් තියෙනවා. ඉතින් මේ බල්ලොත් ඉන්නවා. බල්ලෝ ඉන්නකොට ටිකක් භයානකයි. මං මේ බල්ලව පුච්චන්නම්. පිච්චුන්නේ ඌ දිව්ව අරහෙට. හරි අපි ගේම් එක සේව් වුණා. අපි ෂේප් එකේ මෙතන එමු. අම්මට සිරි. ගිනි ගන්නවා. කැලේම ගිනි ගන්නවා. මං හිතුවේ නෑ ඔච්චර ගිනි ගනී කියලා. හරි ඉතින් මේ වගා පුච්ච ගන්න මෙන්න මෙතනට පොඩ්ඩක් ගින්දර දැම්මාම අර මේ බැරල් පුපුරනවා. සමහරක් බැරල් පුපුරන්නේ නැහැ. මං ඔය වගේ තව මේ බැරල් වලට ෆයර් කරා ඒ වුණාට ඒවා පුපුරන්නේ නැහැ. මේගොල්ලෝ දැන් කලබලෙලා ඉන්නේ. අපි ගොඩක්ම මේ කට්ටියට පේන්නේ නැති වෙන්න වැඩේ කරමු. මොකද දැක්කොත් මේගොල්ලෝ ඇලර්ට් වෙනවා. එතකොට අපිට කරදරේ. එතකොට මේ අරගොල්ලෝ අරහෙට දුවනවා. හරි එක වගාවක් ඉවරයි. මං මැප් එකෙන් බලන්න. දැන් තියෙන ඊළඟ වගාව. ඒ කියන්නේ ඊළඟ කොටස. එහා පැත්තේ තියෙන. ඉතින් මේ වගේ ඔක්කොම ගිනි ගත්තාම තමයි මේ ඒ වගාව සම්පූර්ණයෙන් ගිනිය ගත්තා කියලා අපිට අර මාක් එකෙන් මේ ඒ මාක් එක නැති වෙන්නේ. නැත්තම් මේ මාක් එක තියෙනවා හැමම හරියට ගිනි ගත්තේ නැත්තම්. එතන බල්ලෙක් හිටියා. හරි අපි දැන්ට ඇවිල්ලා ඉන්නේ. මෙතන මේක තමයි ඊළඟ වගාව. අපි මෙතනට ගිනි තියලා බලමු. අපරිසි ඒක මටම පොඩි සීන් එකක් වුණා. මොකද මාත් පිච්චුණා. ඒක මං එතන ගස් ළඟමයි හිටියේ. බල්ලක් දැක්කයි මදිවට. ඇණයක් කැණුනද කොහෙද? මයික් මන්න මෙඩි ටික දාගන්නම්. මෙහි කැලෙත් ගිනි ගන්නවා. හරි. තාම මාක් එක තියෙනවා අතන අපි අන්තිමට පුච්චපු තැන. තාම තියෙනවා. බලමු තව ටිකක් වෙලා ඉඳලා. හරි. ඔව් මාක් එක නැති වුණා. ඒ කියන්නේ සම්පූර්ණයෙන් මේ දෙක පිච්චුණා වගා දෙක. දැන් තියෙන අර ওই මාක් එක පෙන්වන්නේ අන්න එතන තමයි ඊළඟට තියෙන්නේ. අන්න එතනින් තමයි අපිට මේ හරි කවුන්ට් එක පෙන්වන්නේ. ඒ කියන්නේ මේ වගා පහ පෙන්වන්නේ එතනට ගියාම. ඒ වුණාට අර දෙකත් අපිට පුච්ච ගන්න ඕනේ. එතකොට වගා හතක් තියෙනවා. මේ දෙකත් පුච්ච ගන්න ඕනේ. හරි. දැන් අපිට අලුත් ඩොට්ස් පහක් විතර ආවා. මෙතන වගා 4ක් වගේ තියෙනවා. අනිත් එක අර කොනේ තියෙන්නේ. මම මේ වටෙන් යන්න. අපි මේ මොකද කට්ටියට පේන්නේ නැති වෙන්න ගොඩක්ම වැඩේ කරමු. මොකද එහෙම වුණොත් අරගොල්ලෝ ඇලර්ට් වුණොත් මේ අපිවත් හොයන්න ගන්නවා. ඉතින් මේ තියෙන වගා ටික බෝම්බයක් දාලා බලමු ගිනි ගනීද කියලා. නෑ ගිනි ගත්තේ නෑ. මම හිතුවේ ගිනි ගනී කියලා අරකට බැරල් එකට බෝම්බය මේ වුණොත්. කට්ටිය දැන් පොඩ්ඩක් ඇලර්ට් වුණා. අපි බෝම්බයක් දාපු හින්දා කමන්නේ ෂේප් එකේ දැන් අපි බහිමු. අපි මාට්ටුන්නේ නැහැ නේ. ඒකින්ද අපි ෂේප් එකේ බහිමු.
බැහැලා මේ ටිකට පොඩ්ඩක් අපි අල්ලමු. හරි අල්ලලා මෙන්න මේ පල්ලෙහා පාරෙන් යන්න ඔයගලන්ට පේනවා ඇති මෙන්න මේ වගේ වලක් වගේ දිගට තියෙනවා මේ පාරක්. අන්න මේ පාරෙන් ඕගොල්ලන්ට ගියොත් ලේසි මිෂන් එක ගහගන්න. එලිපිට නම් යන්න එපා කණ්ඩ වෙනවා. මේ එතකොට මේ අපිට වැඩේ කොහොමත් කරගන්න බෑ. කට්ටිය ඇලර්ට් වුණොත්. එතනටත් පොඩ්ඩක් ගින්න අල්ලලා අපිට ඊළඟට තියෙන මෙන්න මේ ඉස්සරහා තියෙන වගාව. ඒ වගාවත් අපි ගිනි තියමු. මම දන්න විදිහට නම් ඔයගලන්ට මේ වෙන පාරක් නෑ මෙහෙම ගිහිල්ලා පුච්චන්න. මොකද මැදින් ගියොත් මාට්ටු වෙනවා සුපිරියටම. ඒකින්ද ඔයගොල්ලෝ මෙන්න මෙහෙම යන්න. මේ පාරේ. හරි එක්කෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් පිච්චුනන්න. ඒක දැක්කොත් ඉවරයි. හරි දැක්කේ නෑ සේප් වුණා අපි. ඊළඟට දැන් අපි එහා පැත්තට යන්න ඕනේ. මම දැන් ෂේප් එකේ එහා පැත්තට යන්නම්. මෙන්න මෙහෙම ගියා නම් වැඩේ හරි. ඔයගලන්ට පේනවා ඇති වම් පැත්තේ අයිනේ පේනවා ඇති ඔයගලන්ට මේ තියෙන අපි පුච්චලා දාලා තියෙන වගා ටික. අපි දැන් පහෙන් දෙකක් පුච්චලා ඉවරයි. ඊළඟට අපි එහා වගාවට යමු. මෙතනින් යමු ෂේප් එකේ. මේක ඇතුලේ තියෙන මෙඩි පැක්. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මේකේ ඇතුලේ තියෙන මෙඩි පැක් මේ ගෙවල් ඇතුලේ මෙඩි පැක් තියෙනවා. අපිට එතකොට අර පුච්චන්න අවශ්‍ය කරන මේ උණ්ඩ තියෙනවා. ඒ උණ්ඩ ගන්න පුළුවන් ওই ගෙවල් ඇතුලට ගිහිල්ලා. හරි මේ තියෙන ඊළඟ වගාව. අපි ඊළඟ වගාවත් පුච්ච ගමු ෂේප් එකේ. හරි එක පැත්තක් පුච්ච ගත්තා. මම හිතන්නේ මේකෙන් ඔක්කොම පිච්චේ. හරි ඊළඟට තියෙන මෙන්න මේ වගාව. මේ වගාවටත් අපි පොඩ්ඩක් ගින්දර චුට්ට අල්ලමු. හරි ඉතින් මේ ඔය පැත්ත ඔය සයිඩ් එකම අපි පුච්චලා ඉවරයි දැන්. එතකොට අපි මේ වගා 3ක් පිච්චුවා. හරි ඊළඟට තියෙන මෙන්න මේ වගා දෙක. අපි මෙන්න මේකට ෆයර් කරගමු. දැක්කනේ ඔයගලන්ට පේනවා ඇති ඒක අපි ෆයර් කරාට මේ පිපිරුවේ නෑ. ඉතින් මම මෙන්න මෙහෙම නිකන් වගාවට ෆයර් කරගන්නවා චුට්ටක්. හරි මම මේ ගේ ගාවට එනවා. ඔයගලන්ට පේනවා ඇති දැන් අපි 4ක් පුච්චගෙන තියෙන්නේ වගා. තව එකයි තියෙන්නේ. මෙතන හිටියොත් මාට්ටු වේද දන්නේ නැහැ. කට්ටිය දැක්කනේ හෙන සෙට් එකක් ආවා දැන්. මේ පැත්තට එක්කෙනෙක් එනවා. අම්මට අපි දැක්කා. දැන් නම් කණ්ඩ වෙනවා. දෙන්නෙක් එනවා දෙපැත්තෙන්ම. හරි. අපි ෂේප් එකේ අයන ගමු. පටිසිරි බැරි වෙයි. ෆ්‍රෙන්ඩ්ස් මම මැරි. මෙඩියක් ගහන්න. අම්මට පිටිපස්සේ ඉඳලානේ අර පිහින් අනින එකේ.
හරි ඉතින් මේ මං අර අන්තිම මේකත් පුච්ච ගත්තා අන්තිම වගාවත් දැන් තියෙන්නේ මෙන්න මෙතනින් ගිහිල්ලා අපි මුල් පීනගෙන යනවා නම් ලේසි ගොඩක් වෙඩි තියන්න එපා පීනගෙන යනවා නම් ලේසි මෙතන තියෙනවා ඔය මාක් කරලා තියෙන තැන RPG එක. ඒ RPG එක අරගෙන බෝට් එකක් තියෙනවා දැන් බෝට් එක යනවා. මෙන්න මේ බෝට් එක. අපි ඒකට RPG එකෙන් වෙඩි තියන්න තියෙන්නේ. අපිට ටයිම් එකක් කවුන්ට් වෙනවා. ඔන්න ඕකට වෙඩි තියන්න තියෙන්නේ. දැන් මම ෂේප් එකකින් RPG එක ගන්නවා. උන්න ටිකයි RPG එකයි ගත්තා. අරගෙන සෙනික වෙඩි තියන්න මොකද අර හෙටි ගියොත් අපිට මේ කෙලින් තියෙද්දි ලේසි වෙඩි තියන්න මොකද අර හෙටි ගියොත් අපිට වෙඩි තියන්න බෑ මොකද ඒක පැත්තටනේ යන්නේ. ඒකින්ද අපිට වෙඩි තියන්න බෑ. දැන් මිෂන් එක පාස් වුණා. ඉතින් අරකට ගිනි ගත්තා. අරගොල්ලන්ට මාට්ටුන්නේ නැහැ. ෂේප් එකේ මම පැන්නා. පිටිපස්සේ අර පිහියෙන් අයින එක දැක්කා ඒක. මාව දැක්කා මම ඒකින්ද සේනික පැන්නා. මුහුදට. හරි ඉතින් මිෂන් එක ඉවරයි. ඉතින් අපි මේ මිෂන් එක එන්ඩ් කරා. මේ බොක්ස් එකේ මුකුත් නැහැ. අපිට අරින්න බෑ ඒක. හරි. ඉතින් අර වගා පහ පිච්චුවට පස්සේ එතනින් තව පාරක් තියෙනවා කෙලින්ම යන්න. ඉතින් ඊට පස්සේ ඔයගලන්ට මෙන්න මේ තැන සෙට් වෙයි. ඔයගොල්ලෝ පුළුවන් නම් අර මං කරා වගේ වටින් ගිහිල්ලා අර අවශ්‍ය තැනට ගිහින් ඇවිල්ලා මේ RPG එක අරගෙන බෝට් එකට වෙඩි තියන්න. හරි ඉතින් අපි අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.